අනන්ත වූ විශ්වයේ ප්‍රාතිහාරයෙන් ජීවිතය වෙනස් කරගන්න මේ වීඩියෝ එකත් එක්ක අහම්බෙකින් හරි එකතු වෙන ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්. මේ වීඩියෝ එකේදී ඔයාට දැනගන්නට ලැබෙන විශ්ව පණිවිඩය ඔයාගේ ජීවිතයට ඔයා නොහිතන විදිහේ සතුටක්, ඔයාගේ හිතට ඔයා නොහිතන විදිහේ සැහැල්ලුවක් ලබා දෙන සුවිශේෂී පණිවිඩයක්. ඒ නිසාම වීඩියෝ එකේ ඉවර වෙනකම්ම බලන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එක මේ වීඩියෝ එක වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතය ඔයා සතුටින් ඉන්න හැම වෙලාවකම, ඔයා සැහැල්ලු මනසකින් ඉන්න උත්සාහ කරන හැම වෙලාවකම කවුරුම හරි කෙනෙක් නිසා, මොනම හරි දෙයක් නිසා ඔයාගේ හිතට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔයාගේ හිත රිදෙනවා. ඉතින් ඔයාව රිදවන ඒ මිනිස්සු අතරේ ඒ මිනිස්සුන්ගේ අදහස් සමග ගැටි ඔයාට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම කියලා ඒ කවුරුත්ම එපා කියලා ඔයාට තනියෙන් මේ සමාජයේ ජීවත් වෙන්න හරි අමාරුයි. හැබැයි ඔයා කැමති ඔයාව රිද්දන ඒ අයටත් ඒ විදියටම රිද්දන්න. ඒ ඔයාට ඒ වෙලාවට දැනෙන තරහත් එක්ක වෙන්න පුළුවන්. ඔයාගේ හිතට ඒ වෙලාවට ගොඩාක් නරක විදියට සිතුවිලි එනවා. ඔයාට හිතෙයි ඔයාව රිදවන ඒ අයව ඔයාට පුළුවන් තරම් දේවල් කරලා රිද්දන්න. ඔයාට හිතෙයි ඔයාගේ තරහ ඉවර වෙනකන් ඒ අයට දොස් කියන්න. ඔයාට හිතෙයි ඔයාගේ තරහ ඉවර වෙනකන් ඒ අයට ගහන්න, බනින්න. හැබැයි ඔයා එහෙම කළාම එතනින් එහාට වෙන දේ ගැන ඔයා කොහොමදවත් ඒ වෙලාවට හිතන්නේ නැහැ. ඔයාට රිදවපු අයට ඔයා ඒ විදියට කලබල වෙලා රිද්දන්න ගියොත් වෙන්නේ ඔයාගේ ප්‍රශ්න තව තවත් වැඩි වෙන එක. එහෙම වුණොත් වෙන්නේ තිබුණටත් වඩා හිත අමනාපකම් වැඩි වෙන එක. එහෙම වුණාම නැති වෙන්නේ එයාලගේ සතුට නෙවෙයි, ඔයාගේම සතුට. ඒකෙන් අයහපතක් වෙන්නේ ඔයාටමයි. කවුරුම හරි කෙනෙක් ඔයාගේ හිත රිද්දපු වෙලාවට ඔයාටත් ඕනේ එයාට ඊට වඩා රිද්දන්න නේද? ඉතින් ඔයාව රිදවපු අයට රිද්දන්න ඕනේ නම් ඔයාටත් ප්‍රශ්නයක් නොවෙන්න මේ විදියට රිද්දන්න. ඔයා සතුටින් ඉන්න ගමන් ඒ දේ කරන්නේ කොහොමද කියලා මම දැන් කියන්නම්. ඔයාට කවුරුම හරි කෙනෙක් ඔයාගේ හිත රිදෙන දෙයක් කළා නම්, හිත රිදෙන දෙයක් කිව්වා නම්, ඔයා ඒ කළ දෙයට එකට එක කරන්නවත්, එකට එක කියන්නවත් යන්න එපා. එහෙම වෙලාවට ඒ අයගෙන් කිසිවක් නොවූ ගානට ඒ ගැන සැලකිල්ලක් නොදක්වලා ඒ දේවල් හිතට නොගෙන ඔයාගේ පාඩුවේ ඉන්න. ඒ වෙලාවට ඔයාට ලොකු තරහක් හිතට එන්න පුළුවන්. ඒ තරහත් එක්ක ඔයා ඒ වෙලාවට කියන වචන, කරන දේවල් ඔයාවත් දන්නේ නැහැ. ඔයාගේ මනස හොඳටම අවුල් වෙලා. ඔයා කියන වචන නිසා ඔයා නොකියන්න හදන දේවල් පවා වැරදි විදියට අනිත් අයගේ හිතවලට යන්න පුළුවන්. ඔයා එකට එක කියන්න ගියොත් සමහර විට ඔයාගේ තරහත් එක්ක ඔයා මෙච්චර කාලයක් හිතේ හිර කරන් හිටපු දේවල් පවා ඔයාට කියවෙන්න පුළුවන්. එහෙම වුණාම ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නයට වඩා ලොකු ප්‍රශ්නයක් වුණත් ඇති වෙන්න පුළුවන්. අනිත් අයගේ හිතවල ඔයාගෙන තව තවත් වෛරයක්, තරහක්, හිත අමනාපකමක් ඇති වෙන්න පුළුවන්. තරහින්, වෛරයෙන් කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ. හිතන්න, ඔයා රිද්දන ඒ අය එපා කියලා ඔයා පැත්තකට වෙන්න කොහොමඩවත් හදන්න එපා. මොකද ඔයාට ඒ අයගෙන් පැත්තකට වෙලා ඉන්න බෑ. මොකද ඒ අයමයි මොනම හරි වෙලාවක ඔයාට උදව් ගන්නත් ඕන වෙන්නේ. අනිත් එක තමයි, එහෙම ඔයාට එපා කියලා මිනිස්සුන්ව පැත්තකට දාන්න ගියොත් ඔයා ළඟ එකම එක කෙනෙක්වත් රැඳෙන්නේ නැති වෙයි. හේතුව තමයි හිත රිද්දන්නේ ඔයත් එක්කම ඔයා ළඟින්ම ඉන්න අය වීම. ඉතින් ඒ අයව කොහොමඩවත් ඔයාගේ ජීවිතයෙන් ඈත් කරන්න බෑ. ඒ නිසා ඔයාගේ හිත කවුරුම හරි රිද්දනවා නම් ඒ වෙලාවට ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා මේ මොහොතේ ඒ කළ දේවල් වලට එකට එක නොකිය, එකට එක නොකර, ඒ දේවල් ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා, කිසිවක් නොවූ ගානට ඔයාගේ පාඩුවේ හිත හදාගෙන පැත්තකට වෙන එක. ඒ වගේම ඔයාට කෙනෙක් රිද්දුවා නම් මොනම වෙලාවකවත් ඒ අයට වෛර කරන්න එපා. ඒ අයට වෛර කරන්නෙත් ඔයාගේ හිතෙන්, ඔයාගේ සිතුවිලි වලින්. ඉතින් ඒ අයට නෙවෙයි. එහෙම කළොත් රිදෙන්නේ ඔයාටමයි. ඔයා එයාලට බනින්නේ ඔයාගේ හිතෙන්. එහෙම වුණාම කිලිටි වෙන්නේ ඔයාගේ හිත. සතුටින් ඉන්න බැරි වෙන්නේ ඔයාට.
ඉතින් ඔයා වෛර කරන එකෙන් ඒ අයට අයහපතක් වෙන්නේ නැත්තම් ඔයාටම නම් අයහපත වෙන්නේ. එහෙම කරලා ඔයාවම රිද්ද ගන්න එකයි ඒකෙන් වෙන්නේ. සමහර විට ඒ අය ඒ මොහොතේ ගොඩාක් සතුටින් ඉන්නවා ඇති. ඒත් ඔයා ඒ අයට වෛර කරමින් ඔයාගේ හිත අපිරිසිදු කරගෙන මානසික පීඩනයෙන් අසතුටින් ඉන්නවා. ඉතින් ඔයාට කරපු දෙයකට කාටවත් වෛර කරලා ඔයා නැති කරගන්නේ ඔයාගේම සතුට. ඒ නිසා කවදාවත්ම ඔයාව රිද්දපු කෙනෙකුට වෛර කරන්න එපා. ඔයාට බෑ මේ ලෝකේ මිනිස්සුන්ව වෙනස් කරන්න. හැබැයි ඔයාට පුළුවන් ඔයාව වෙනස් කරගන්න. ඔයාට පුළුවන් ඔයා හිතන විදිය වෙනස් කරගන්න. ඔයාට කවුරු හරි බනිනවා නම් ඒ බනින්නේ හේතුවක් නැතුව නම් ඔයා නොකළ දෙයකට නම් ඔයා ඒ දේවල් ඔයාට නැසුන විදියට ඉන්න. ඒ දේවල් ඔයාට අදාළ කරගන්න එපා. හැබැයි කවුරුම හරි කෙනෙක් ඔයාට බනින්නේ හේතුවක් ඇතුව නම් ඔයා ඒ අයත් එක්ක කතා බහ කරලා අහලා දැනගන්න ඔයාගේ නුළු වරද. එහෙම වරදක් වුණා නම් ඒ වරද හදාගෙන එයාගෙන් සමාව ගන්න. ඔයාට ඒ වරද පෙන්නලා දුන්නටත් ඔයා ඒ අයට ස්තුතිවන්ත වෙන්න දෙපාරක් හිතන්න එපා. එහෙම නැතිව ඒ අය මට මෙහෙම කිව්වා, ඒ අය මට මෙහෙම කළා කියලා තැන් වල කියන එකවත්, ඒ අයත් එක්ක රණ්ඩුවට යන එකවත්, ඒ අයට හිතින් වෛර කරන එකවත් නෙවෙයි ඔයා කරන්න ඕනේ. ඔයා ඒ වෙලාවට හැසිරෙන විදිය අනුව තමයි ඔයාගේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ. ඔයා තරහ ගත්තොත්, කලබල වුණොත් හැමදාම ඔයාට ප්‍රශ්න විතරයි. හැබැයි ඔයා අවස්ථාවට ගැළපෙන විදියට ඉවසලා මම අර කිව්ව විදියට ඔයාට අදාළ නැති දේවල් අදාළ කර නොගෙන ඉවසීමෙන් හිටියොත් විතරයි ඔයාට පුළුවන් සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්න. ඔයාට බෑ වෙන කවුරුත්ම වෙනස් කරන්න. ඔයා හදාගන්න ඕනේ ඔයාගේම හිත. ඔයා දකින්න ඕනේ ඔයාගේ අනාගතය. ඔයා ප්‍රවේශම් කරගන්න ඕනේ ඔයාගේ හදවත. ඉතින් ඔයාව ඔයාට රිද්දපු ඒ අයට රිද්දන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ අයත් එක්ක වෙන කාටත් වඩා, වෙන කවදාටත් වඩා hina වෙලා මොකුත් නොවුණු ගානට සතුටින් ඉන්න එක. එහෙම වුණාම සමහර වෙලාවට එයාලගේ හිතවල ඔයා ගැන තරහක් තිබ්බනම් ඒ තරහ පවා නැති වෙලා ඔයාගේ ජීවිතේට ඔයා නොහිතන දේවල් ලැබෙන්න පුළුවන්. කෙනෙක් ඔයාව රිද්දන්න දෙයක් කළා නම් ඒ මොහොතේම කල්පනා කරන්න එක දවසක් හරි ඒ කෙනාම ඔයත් එක්ක hina වෙලා කතා කරපු දවසක්, ඒ කෙනා ඔයාට උදව් කරපු මොහොතක්, එහෙම හිතලා ඔයා ඒ වෙලාවේ ඔයාට එන තරහ පාලනය කරගන්න. වෙන කවුරුත්ම නිසා ඔයාගේ හිත වෛරයෙන් තරහෙන් තියාගන්න එපා. අනිත් අයට නෙවෙයි එහෙම කළොත් රිදෙන්නේ ඔයාටමයි. ඒ නිසා රිද්දපු අයව රිද්දන්න තියෙන හොඳම ක්‍රමය තමයි එහෙම දෙයක් නොවුණු ගානට ඉවසලා හිත හදාගෙන එයාත් එක්ක hina වෙලා කතා කරලා සතුටින් ඉන්න එක. එහෙම කරන එක හිතන තරම්ම ලේසි නම් නෑ. ඒත් එහෙම කළාම ඔයාටම හොඳක් වෙනවා නම් අමාරුවෙන් හරි එහෙම හිතන්න පුරුදු වෙන්න. එහෙමනම් මේ වගේ විශ්ව පණිවිඩයක් එක්ක ආයෙත් හමු වෙන්න. channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න.